ආයුබෝවන් සියලු දෙනාටම. අපි හිතන්නේ අපි ගන්න හැම තීරණයක්ම ගන්නේ අපේම කැමැත්තට කියලා. අද මම මේ කෑම එක කනවා, මම මේ බඩුව මිලදී ගන්නවා, මම මේ ඇප් එක පාවිච්චි කරනවා. මේ හැම දෙයක්ම අපේ තීරණ වගේ පෙනුනට ඇත්තටම ඒක පිටුපස තියෙන්නේ මහා පරිමාණ සමාගම් විසින් දක්ෂ ලෙස සැලසුම් කරන ලද මනෝවිද්‍යාත්මක උගුල් මාලාවක් බව ඔබ දන්නවාද? අද අපි සොයා බලමු. ඔබ බඩුගන්නා සුපිරි වෙළඳසැලේ සිට ඔබ සෞඛ්‍ය සම්පන්නයයි සිතා කන ආහාරය දක්වාත් අවසානයේ ඔබ මෙලොව හැරගිය පසු ඔබේ ඩිජිටල් ජීවිතයට සිදුවන දේ දක්වාත් විහිදුණු අතිශය රහසිගත කරුණු 3ක් ගැන. මේ වීඩියෝව අවසානයේ ඔබේ ලෝකීය දෙස ඔබ බලන කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් වීවි. Discover the world. Understand the universe. Welcome to the Knowledge Hub. රහස අංක 1. සුපිරි වෙළඳ සැලක මනෝවිද්‍යාත්මක උගුල. ඔබ කවදා හරි හිතලා තියෙනවද? පාන් සහ කිරිවැනි අත්‍යවශ්‍ය දේවල් සුපිරි වෙළඳ සැලක නිතරම තියෙන්නේ ඇතුළතම කෙළවරක අයි කියලා. ඒක අහම්බයක් නෙවෙයි. උන්ට අවශ්‍යයි ඔබ ඒ අත්‍යවශ්‍ය දේ ගන්න යන අතරමඟදී අනවශ්‍ය දේවල් සිය ගණනක් පසු කරගෙන යන්න සලස්වන්න. මේකට කියන්නේ ලේඅවුට් මැනිපියුලේෂන් කියලා. අංක 99 රහස ගැන ඔබ අසා ඇති. රුපියල් 1000කට වඩා 999ක් දකිද්දී අපේ මොළයට ඒක ගොඩක් අඩු මිලක් වගේ දැනෙනවා. මේක left digit effect නමින් හඳුන්වනවා. ඒ විතරක් නෙවෙයි, ලොකුම උගුල තියෙන්නේ ඔබේ ඇස් මට්ටමේ. මිල අධික භාණ්ඩ නිතරම තියෙන්නේ ඔබේ ඇස් මට්ටමේ eye level. ලාභ භාණ්ඩ තියෙන්නේ රාක්කේ ඉතා ඉහළින් හෝ පහළින්. සමහර වෙළඳසැල්වල ඉතා සංසුන් සංගීතයක් වාදනය කරන්නේ ඔබව වෙළඳසැල තුළ වැඩි වේලාවක් රඳවා ගන්නයි. ඔබ වැඩි වේලාවක් ඉන්නවා කියන්නේ ඔබ වැඩිපුර බඩු මිලදී ගන්නා බවයි. අපි බඩු ගන්නවා නෙවෙයි, ඔවුන් අපිට බඩු විකුණනවා. රහස අංක 2. සෞඛ්‍ය සම්පන්න ලේබලයේ ඇති බොරුව. ඔබ හිතනා ඇති ඔබ ලෝ ෆැට් හෝ ෂුගර් ෆ්‍රී කෑමක් ගත්තාම ඔබ නිරෝගී වෙනවා කියලා. මෙන්න මෙතන තමයි ලොකුම බොරුව තියෙන්නේ. යම් ආහාරයකින් මේදය ෆැට් ඉවත් කළාම ඒකේ රසය නැති වෙලා යනවා. ඒ රසය නැවත ලබා දෙන්න ඔවුන් අධික ලෙස සීනි හෝ කෘතිම රසකාරක එකතු කරනවා. no added sugar කියලා ගැසූ පැකට් එකක් ගන්න කලින් ඒකේ පිටුපස බලන්න. එහි සීනි වෙනුවට ෆෘක්ටෝස්, මෝල්ටෝඩෙක්ස්ට්‍රින් හෝ ඇස්පාර්ටේම් වැනි රසායනිකයන් තියෙන්න පුළුවන්. මේවා ඔබේ මොළයට සීනිවලටත් වඩා දරුණු ලෙස බලපානවා. මනෝවිද්‍යාත්මකව මේකට කියන්නේ හෙල්ත් හීලෝ ඉෆෙක්ට් කියලා. ඒ කියන්නේ යම් භාණ්ඩයක එක සෞඛ්‍ය සම්පන්න ලක්ෂණයක්, උදාහරණයක් විදිහට ග්ලූටන් ෆ්‍රී දැක්කාම අපි මොළය හිතනවා ඒ මුළු භාණ්ඩයම ගුණදායකයි කියලා. මේ රැවටීම නිසා අපි නොදැනුවත්වම ලෙඩ රෝග අපේ සිරුරට ඇතුළු කරගන්නවා. රහස අංක 3. මරණයෙන් පසු ඔබේ ඩිජිටල් අවතාරය. දැන් අපි කතා කරමු ඉතාමත් සංවේදී සහ අභිරහස් පැත්තක් ගැන. ඔබ මෙලව හැරගිය පසු ඔබේ මේ ඩිජිටල් ජීවිතයට මොනවා වෙයිද? ඔබේ Facebook ගිණුම, ඔබේ ඡායාරූප, ඔබේ පෞද්ගලික පණිවිඩ මේවා තවත් වසර 100ක් යනකම් අන්තර්ජාලයේ රැඳී තිබේවි. වර්තමානයේ තාක්ෂණීය කොතරම් දියුණුද කියනවා නම් ඔබේ දත්ත භාවිතා කරලා ඔබේම පෙනුම තියෙන, ඔබේම කටහඬින් කතා කරන AI ඇවටාර් එකක් හදන්න පුළුවන්. ඔබේ සමීපතමයන්ට ඔබ සමග කතා කරනවා වැනි හැඟීමක් ලබා දෙන්න මේ ඩිජිටල් අවතාරවලට පුළුවන්. නමුත් මෙහි ඇති බියකරු පැත්ත තමයි ඔබ නැති ලෝකයක ඔබේ දත්තවල අයිතිය තියෙන්නේ තාක්ෂණික සමාගම්වලට වීම. ඔබේ Google හෝ Facebook ගිණුමේ legacy contact එකක් දාලා නැත්තම් ඔබේ මරණයෙන් පසු ඒ ගිණුම්වලට සිද්ධ වන දේ ගැන ඔබට පාලනයක් නැහැ. අපි මැරුණත් අපි ඩිජිටල් අඩිපාරවල් සදහටම පවතිනවා. මේක අනාගතයේදී විශාල සදාචාරාත්මක ගැටලුවක් බවට පත්වීම වැළැක්විය නොහැකි. මේ හැම දෙයකින්ම අපිට ලැබෙන පණිවිඩය මොකක්ද? අපි ජීවත් වෙන්නේ අපව පාලනය කරන්න හදපු ලෝකයක. නමුත් අපිට පුළුවන් අවබෝධයෙන් ඒ පාලනයෙන් මිදෙන්න. 1. බඩු ගන්න යනකොට ලයිස්තුවක් අරගෙන යන්න. රාක්ක මැද අතරමං නොවී අවශ්‍ය දේ විතරක් ගන්න. 2. කෑම පැකට් එකක ඉදිරිපස ලේබලයට වඩා පිටුපස ඇති අමුද්‍රව්‍ය ලයිස්තුව කියවන්න.
3. අදම ඔබේ ඩිජිටල් ගිනුම්වල ප්‍රයිවසි සහ ලෙගසි සැකසුම් පරීක්ෂා කරන්න. ඔබේ ජීවිතය ඔබේම තීරණ මත මෙහෙයවන්න උත්සාහ කරන්න. මේ කරුණු අතරින් ඔබව වඩාත්ම පුදුමයට පත් කළේ කුමක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ දැනුම තවත් කෙනෙක්ට බෙදා දෙන්න වීඩියෝව ෂෙයා කරන්න. නැවත හමුවෙමු. ඔබට සුබ දවසක්.